හයි ඔයාලට මුලින්ම ගේම් ප්ලේ එක දාලා දෙනවා. ඔයාලා මේ ගේම් ප්ලේ එක හොඳට බලන්න. මේ විදිහට ගහන්න try එකක් දෙන්න. මේ විදිහට ගහන්න try එකක් දෙන්න. මම දාලා තියෙනවා ඉස්සර කොහොමද ගහන්නේ කියලා. කොහොමද මේ විදිහට ගහන්නේ ඔක්කොම මේ රෙග් එඩිට් එකයි ඔක්කොම දාලා දෙනවා. පැනල් කාරෙක්ටත් පැනල් කාරෙක්ට හිතා ගන්න බැරි විදිහට ගහන්න පුළුවන්. ඔයාලා මේ සිටින් ටික හදාගෙන ගැම්මට මේව කරගත්තොත් පුරුදුවීම තමයි වැදගත්. අතේ හුරුව නැතුව මොකුත් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. අතේ හුරුව නැතුව කරන්න බෑ. එහෙනම් කොහොමද ඔයාලට අද කතා කරන්න යන්නේ රෙග් එඩිට් එකක් ගැන. ඉතින් කට්ටියලා තිබ්බා සුපිරි හිට් ෂොට් වදින ඔළුවට වදින රෙග් එකක් ගෙනත් දෙන්න කියලා. දැන් කොහින්ද හිල්ලුවේ කොතෙන්ද හිල්ලුවේ මම ලයිව් කරද්දි කට්ටිය කිව්වා මම ගහන විදිය පොඩ්ඩක් කියන්න මෙහෙම විස්තරේ දාන්න මට ඉතින් ලයිව් කරද්දි කියන්න බෑ මම ඒක වෙන වීඩියෝ එකක් විදිහට දාන්නම් කිව්වේ දවස්වල. මම දැන් ගෙනාවා මං ගහන රෙග් එක. මේක තමයි මං ගහන රෙග් එක. මම ඒක දාගන්න හැටි කියන්නම් මුලින්දම කොහොමද වෙන්නේ විස්තරේ කියලා. අපි දැන් බලමු කොහොමද වැඩි පටන් ගන්න කියලා. එහෙනම් මෙතනින් අපි සර්චින් බාර් එකට යනවා. සර්චින් බාර් එකට ගිහිල්ලා මෙතන ගැම්මට මගේ නම් තියෙනවා මෙතන සර්ච් කරලාම මෙතන රෙජිස්ටර් එඩිටර් කියලා රෙග් කියලා ගහුවා රෙජිස්ටර් එඩිටර් කියලා එනවා. ඒක මෙහෙම ඕපන් කරගන්න. හරිද? ඕපන් කරගත්තාත් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ගැම්මට ඩක් අයින් කරගමු මෙතන. ඊට පස්සේ මෙතන ඔයාලට එන්න ඕන ඕම. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන යන්න hey current user. hey current user එකට යන්න. එතන තියෙනවා control panel කියලා මෙන්න මෙහෙම එන්නේ. control panel වලට යන්න. එතන තියෙනවා mouse කියලා එකක්. මේ තියෙන mouse. මෙතන. මේක මේ වගේ මොන හරි තියෙනවා නම් මෙන්න මේ ආකාරයට ඒක delete කරගන්න. no delete කරලා default එක විතරක් තියන්න. delete කරලා මම මෙතන මම දාලා තියන link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා මේක download කරගන්න. download කරලා run කරගන්න. හරිද? ගැම්මට run කරගන්න. ඔන්නෝම yes දීලා okay දෙන්න. ඊට පස්සේ පත හැල්ලක් කරනවා මෙතන. මෙන්න මෙහෙම. ඒ හැල්ල කොහොම තියෙද්දි ඔයාලා යන්න ආයි ඔයාලගේ mouse එක පැත්තට. හරිද? මතක ඇතුව ඒක දාපු ගමන්ම restart එකක් දෙන්න. හරිද? මෙන්න මෙතන රීස්ටාර්ට් එකක් දෙන්න. රීස්ටාර්ට් එක දීලා ගැම්මට PC එක රීස්ටාර්ට් කරන් ආවට පස්සේ ගේම් එකට යන්න කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ මම මේකෙත් ඒකම දාලා තියන්න. ක්‍රැෂ් ෆයිල් තියෙනවා නම් රීස්ටාර්ට් එකක් දීලා ඉවර වෙලා ඔන්න ඕක අනිවාර්යෙන් දෙන්න ගේම් එකට යන්න කලින් දීලා ඔයාලගේ ඉමිය ඕපන් කරගන්න. BlueStack 5 මම ගහන්න. මම ඉමිය ඕපන් කරගන්න. හරිද? මේ ඕපන් දෙන්න නැති විදිහට කරන් දෙන්න ආවට වෙනවා. හරි ඔන්න ඕම ගිහිල්ලා ඔයාලා ප්ලේ කරලා බලන්න කොහොමද කියලා. ඔයාලගේ තියෙන සිටින් වලටම මේ වැඩේ කරගන්න. සිටින් ඩස් කරගන්න බෑ. හයි මට කියන්න බැරුණා ඉතින්ලා මේ පොඩි කැලලක් රීස්ටාර්ට් එක දැම්මට පස්සේ අනිවාර්යෙන් ඔයාලගේ යන්න මවුස් සිටින් වලට මවුස් සිටින් මේකේ වැඩි වෙලා ඇති. හරිද? වැඩි වෙලා ඇති. ඒක මම නම් ගහන්නේ 6ට දාලා මේක 6 8 වගේ දාලා try එකක් දෙන්න. ඒකෝට පොඩ්ඩක් ඔයාලට මෙච්චර වදින විදිහ හදා ගන්න ඕන බැලන්ස් එකේ. වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා. මවුස් කර්සර් ස්පීඩ් එක විතර චුට්ටක් ඒක හදා ගන්න. ඒක වැඩි වුණොත් ඉතින් ඔයාලට ගන්න අමාරුයිනේ. ඒ චුට්ටක් අඩු කරගන්න. එතනින් එහාට මෙහාට කරලා DPI මම ගහන්නේ 1000. ඒකත් පොඩ්ඩක් එතනින් එහාට මෙහාට කරලා හදා ගන්න. මේ දෙක විතරයි. අනිත් ඒවා කියන්නේ ඔක මුකුත් හදන්නව නැතුව වදින කට්ටියන්ට ඒක එහෙම තියාගන්න. එහෙමත් වදින්න නැත්නම් පොඩ්ඩක් මේ දෙකෙන් බැලන්ස් එක හදා ගන්න. මේක ගැන කොහොමද විස්තරය කියලා මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින්. තවත් මේ වගේ වීඩියෝ ඕනනම් අනිවාර්යෙන් මේකත් කමෙන්ට් එකක් දාන්න. අර BlueStack එකේ ඒ සෙටින් ටිකයි ගේම් එකේ මුළු සේරම සෙටින් ටික ඕන නම් 2x ඔක්කොම ඒවා එක්ක ඕන නම් ඒකට මට මෙසේජ් එකක් දාන්න. මෙසේජ් එක කියන කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. ගැම්මට share පාරකුත් දාන්න. like කරන්න. ඊළඟ කොල්ලෝ අපි කැපුණා.